හායි ළමයි good morning ඔයාලට. දැන් වෙලාව කීයද කියලා දන්නවද? පාන්දර 3යි දැන් වෙලාව. හරිද? අද මොකද මම මේ කලින් නැගිටින්නේ? අද මට විශේෂ දවසක්. අවුරුදු 4ක් විතර බලාගෙන හිටියා මේ විශේෂ දවස එනකම්. ඉතින් මං අද ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් මේ ගමන යන්න මාව ලස්සන කරන්න මාව ලස්සන කරගන්න මං කෙනෙක් ගාවට යන්න ඕනේ. ඒ හින්දා තමයි මං අද වෙලාවට නැගිට්ටේ. ඉතින් ඔන්න නැගිටලා තේකක් කීම හදාගෙන බොන්න ඕනේ. මට උදේ තේක නැත්තම් දවසම වැඩක් නෑ. ඒ හින්දා ඉතින් මං තේක මම්ම හදා ගන්නවා. මට සැලොන් එකට යන්න ටයිම් එක දීලා තිබුණේ 6ට. ඉතින් මම පොඩ්ඩක් හිමීට මගේ වැඩ ටික මට හිමීට තමයි කරගන්න ඕනේ. හිමීට කියන්නේ මට සැටිස් විදිහට කරගන්න ඕනේ. ඒ හින්දා ඉතින් මම ඉතින් තේක බීලා දත් මැදලා දත් සෙට් එකත් ඉතින් හොඳටම මැද ගන්න එපයි. මොකද මේකප් එකක් දාන්න යනකොට ඉතින් දත් ටික ලස්සනට තියෙන්නත් එපයි. ඉතින් මේක කන්වර්සේෂන් එක නිසා මම හිතුවා සුදු සාරි එකක් අඳින්න. ඉතින් මම ඒකට ගැලපෙන විදිහට සුදු පාටින්ම තමයි ඔක්කොම කලෙක්ෂන් කරගත්තේ. ඕන්න ඉතින් මම සාරි ජැකට් එකත් ඇඳගත්තා. ඊට පස්සේ තියෙන සාරි එක අඳින්න. ඔන්න බලන්නකෝ ඇඳලා පස්සේ. ලස්සනයිද? තාම ඉතින් හැඩ බලන්න බෑ. හැඩ විතරයි බලන්න පුළුවන්. තාම ලස්සන නෑ. මොකද මේකප් එකක් දාන්න එපයි. මේකප් එක නැතුව හරියන්නේ නෑනේ. ඒ හින්දා අපි මේකප් එකට දැන් යන්න රෙඩි වෙමු නේද? දැන් සාරි එක ඇඳගත්තානේ. ඔන්න ඉතින් මං ගියා දැන් සැලොන් එකට. ඔන්න ඉතින් සැලොන් එකේ අයියා තමයි මාව රෙඩි කරන්න ගත්තේ. ඉතින් අයියට වැඩේ බාර දීලා අපි පොඩක් සද්ද නැති වෙමු නේද? බලමු අයියා මාව ලස්සන කරයිද කියලා.
जब वफा निकला पता चला कि गलत लेके मैं पता निकला पता चला कि गलत लेके मैं पता निकला मैं ढूंढने को जमाने में जब वफा निकला मैं ढूंढने को जमाने में जब वफा निकला ඔන්න ළමයි සර්ප්‍රයිස් ලස්සනයිද බලන්න මට නම් හැබැයි ඉතින් මම ලස්සනයි මට මං කොහොමවත් ලස්සනයි හැබැයි මං අහන්නේ ඔයාලගේ මාව ලස්සනයිද කියන්නකෝ හරි ඔන්න ඉතින් අයියටත් thank you කියලා ඒ වැඩේ කරගෙන අපි ආය ආවා ගෙදරට කට්ටිය ලයිලයි ලෑස්ති වෙනවා මගේ කන්වර්සේෂන් එකට යන්න කෙනෙක් රෙඩි මදිනවා එක්කෙනෙක් මොණ්ඩේ හදනවා අනිත් එක්කෙනානේ පේනවා කට්ටිය ලෑස්ති වෙනවා දැඩි කට්ටිය තනි තනියෙන් ලෑස්ති වුණාට ඉතින් මම තමයි මෙයාලා හැමෝටම උදව් කරන්නේ. ඉතින් මේ මනමාලිවත් ලෑස්ති කරන්න එපයි. ඕන්න ඉතින් එයාගේ සාරියත් අන්දලා ඊට පස්සේ ඉතින් මේකප් එකක් දාන්න සිද්ධ වුණා. කොහොම හරි එයාව ලෑස්ති කරගෙන අපි දෙන්න කලින් ගියා. ඔන්න මම හිතන්නේ අපි හරි තැනට වෙලාවට ආවා කියලා. වෙලාවට වඩා චුට්ටක් නම් පරක්කුයි. හැබැයි අපි ආවා. අපි ආවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට තමයි ආවේ. එහි තමයි උත්සවය තියෙන්නේ. තාක්ෂණ පීඨේ තමයි උත්සවය තියෙන්නේ අද. ඉතින් අපි අතුරට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මෙතනට ගිහිල්ලා නිකන් ඉන්න බෑ. අතුරට යන්න පාස් එක ගන්න ඕනේ, මගේ ලෝගුව ගන්න ඕනේ. ඒ වැඩ ටික කරගෙන ඔන්න ඉතින් මම ලෝගුවත් අරගෙන ආවා. ඉතින් දැන් මේ ශාලාව ඇතුළට යන්න හදන්නේ. මේක ඇතුළට යනකොට ඉතින් ෆෝන් එකක්වත් මුකුත් මරයි යන්න දුන්නේ නැහැ. ඒ හින්දා ඉතින් ඇතුළේ වෙච්ච කිසිම සිදුවීමක් මට ඉතින් වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මේ තියෙන්නේ ඉතින් මං ගත්ත සර්ටිෆිකේට් එක. ඉතින් ඕකට අවුරුදු 4ක් විතර බලාගෙන හිටියේනේ. දැන් ඉතින් ඒ ආසාවත් හරි. එහෙනම් ඉතින් අන්න මගේ දැන් වීඩියෝ එකත් හරි ඉවරයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.